හේතුපච්චය. බලන්න හේතු කිව්ව ගමන්ම අපේ ඔළුවට එන්නේ මොකද්ද? සාමාන්‍ය වචනය අනුව හේතුවක් නැතුව ඵලයක් නැහැ කියලා කියනවනේ. ඒ ආකාරයෙන් හේතුව කාරණය කියන අර්ථයෙන් තමයි අපේ කෙලින්ම අදහස එන්නේ. නමුත් අභිධර්මයේදී විශේෂයෙන් ප ဋ ාණයේදී හේතු කියන්නේ ඊට වඩා ගැඹුරු නිශ්චිත අර්ථයන් සහිත තනි වචනයක්. ප ဋ ාණයේ කියනවා මුළු විශ්වයේම ධර්ම කොච්චර තිබුණත් හේතු විදියට එහෙම නැත්නම් මුල් විදියට ක්‍රියා කරන්න පුළුවන් ධර්ම තියෙන්නේ ඔක්කොම 6යි කියලා. මුල් විදියට කියලා කිව්වන් පස්සේ අකුසල පැත්තේ 3ක් තියෙනවා, කුසල පැත්තේ 3ක් තියෙනවා. අකුසල පැත්තේ තියෙනවා ලෝභය, දෝෂය, මෝහය. ලෝභය කියලා කියන්නේ මොකද්ද? ඇලීම, තණ්හාව. දෝෂය කියලා කියන්නේ මොකද්ද? ගැටීම, ද්වේෂය. මෝහය කියලා කියන්නේ මුලාව, නොදැනීම යන අර්ථයෙන්. කුසල පැත්තේ තියෙන්නේ අලෝභ, අදෝෂ, අමෝහ. අලෝභ කියන්නේ නොඇලීම, දානයක් පරිත්‍යාගයක් කරනවා නම් යමෙක් අලෝභයෙන් යුතුව තමයි ඒක කරන්නේ. අදෝෂ කියලා කියන්නේ නොගැටීම, මෛත්‍රිය, කරුණාව යන ආදිය. අමෝහය කියලා කියන්නේ මුලා නොවෙච්ච බව, ප්‍රඥාවත් එතනට අයිතිවන්නේ, යථාර්ථය දැකීමත් එතනටම තමයි අයිතිවන්නේ. එතකොට මේ 6 තමයි මුළු සත්ව ලෝකයේම හොඳ පැත්තට හරි නරක පැත්තට හරි අදගෙන යන මහා මුල් ටික. එතකොට හේතුපච්චය කියලා කියනවා නම් හේතු වල සම්බන්ධය. මේක පැහැදිලි කර ගැනීම සඳහා උපමාවක් ගමු. ගහක මුල. දැන් හිතන්න ලොකු ශාස්ත්‍රීක අඹ ගහක් තියෙනවා. ඒ ගහට තියෙනවා මුල්. ඒ මුල් උදව් වෙන්නේ කොහොමද? ප්‍රධාන ක්‍රම දෙකකට තමයි උදව් වීම සිදුවන්නේ. එකක් ඒ ගසේ ස්ථාවරත්වය පවත්වාගෙන යාමට, ඒ කියන්නේ පොළොවට තදට හයි වෙලා තියෙනවා. ඒ සවිවීම නිසා රදා පැවැත්ම තියෙනවා. මුල ශක්තිමත් නැත්නම් පොඩි හුළඟටත් ගහ වැටෙන්න ඉඩ තියෙනවා. මුල තමයි ගහට පිහිටීම, ෆවුන්ඩේෂන් එක ලබා දීලා තියෙන්නේ. ඒ වගේම අනිත් කාරණය තමයි පෝෂණය සහ වර්ධනය. ඒ මුලම තමයි පොළවෙන් වතුර උරලා අරගෙන, පොහොර උරලා අරගෙන ගහේ කන්දට, අතු වලට, කොළ වලට, ගෙඩි වලට ලබා දෙන්නේ. ඒ පෝෂණය නිසා තමයි ගහ වර්ධනය වීම සිදුවන්නේ, ශක්තිමත් වීම සිදුවන්නේ. අද හේතුපච්චය කියලා මතක් වෙනකොට ඔබට මේ උපමා මතක් විය යුතුයි. අපේ සිත පහළ වෙනකොටම ඒ සිතත් එක්කම අර හේතු හයෙන් එකක් හෝ කිහිපයක්. දැන් අපි ලෝභය ගත්තොත් එහෙම ලෝභය සමග මෝහය ක්‍රියාත්මක වෙනවා. අන්න ඒ හේතු දෙක අපි ගත්තොත් ලෝභ මෝහ කියන එක අන්න අර ගහේ මුල වගේ. Taman එක්කම එකට උපන් සම්පයුක්ත සිතටත් අනිත් චෛතසික වලටත් වේදනා සංඥා චේතනා ආදියට විවිධ ආකාරයෙන් ක්‍රියාත්මක වීම සිදු වෙනවා මේ ක්‍රම දෙකෙන්ම. ඒ කියන්නේ දැන් සිතුවිල්ලක් ගත්තොත් ගහින් කරලි වෙරලා සිත ස්ථාවර කරන්නෙත් ෆවුන්ඩේෂන් එක වන්නෙත් මේ හේතුවමයි. මේ මුලමයි. ශක්තිමත් කරන්නෙත් පෝෂණය කරන්නෙත් මේ මුලම තමයි. පාලියෙන් පච්චුප්පන්න කියලා කියන ඵලය කියන අර්ථයෙන්. එතකොට ඒ හේතු සමග උපදින සිත හෝ සිත සහ සසු චෛතසිකයන් හඳුන්වා දෙන්නේ සම්පයුක්ත චිත්ත චෛතසික ධර්ම කියලා. ප්‍රායෝගිකව කියනවා නම් මුල් ඇති සිත්, හේතු සහිත සිත්. උදාහරණයක් ලෙස අපි ගත්තොත් ද්වේෂ සිත අකුසල කාණ්ඩයට ඈත් වන්නේ. එතන කවුරු හරි ඔබට බනිනවා. එකපාරටම කේන්ති යනවනේ. ඒ කියන්නේ දෝෂ සිතක් තමයි පහළ වීම සිදුවන්නේ. ඒ සිතේ මුල් හැටියට අපි කල්පනා කරලා බලුවොත් ඒ මුල් හැටියට මොනවද තියෙන්නේ? දෝෂය තියෙනවා, මෝහය තියෙනවා. මෝහය කියන්නේ මොකද්ද ඒකෙදි? ද්වේෂයේ විපාක නොදැනීම. ද්වේෂය කියලා කියන්නේ මොකද්ද? ගැටීම. අන්න එතකොට හේතුපච්චය ක්‍රියාත්මක වීම සිදුවනවා. එතකොට දෝෂ සහ මෝහ කියන මුල් දෙකම අර කේන්ති ගිය පුද්ගලයාගේ සිතට සහ ඒකේ තියෙන වේදනාව මොකද්ද මේ අවස්ථාවේදී? දුක. එතකොට මේ දෙකෙන් චේතනාවට මුලක් සකස් කරලා දෙනවා. එතකොට මේ මුල් ටික නිසා තමයි අර කේන්තිය නිකම්ම සිතුවිල්ලක් නොවි හිතේ ස්ථාවර භාවයක්, ශක්තියක් සහිතව පැවතීම සිදුවන්නේ. පොඩි කේන්තියක් මහා බද්ධ වෛරයක් බවට පත් වෙනවා. ඒ වර්ධනය වීම තමයි පෝෂණය ලබා දීම කියලා අපි කිව්වේ. හට ගැනීම තමයි පිහිටා සිටීම, ෆවුන්ඩේෂන් එක කියලා මුලේ ස්වභාවය ගැන කිව්වේ. බැනීමෙන් ආරම්භ වන ද්වේෂය ගහ ගැනීමක දක්වා වර්ධනය වීම සිදු කරන්නේ මෙන්න මේ මුල් වලින්. අපි තව උදාහරණයක් ගත්තොත් එimhe අපි දානයක් දෙනවා. මේක අයත් වන්නේ කුසල කාණ්ඩයට. දැන් අර ඉස්සෙල්ලා කියපු උදාහරණය සම්පූර්ණ අනිත් පැත්ත. හරිම සතුටින්
ශ්‍රද්ධාවෙන් තමයි මේක දෙන්නේ. ඒ සිතේ මුල් හේතු මොනවද? අලෝභ, අදෝස සහ සමහර විට අමෝහය ක්‍රියාත්මක වීම සිදුවනවා. අදෝස කියලා කියන්නේ මොකද? අලෝභ කියලා කියන්නේ නොඇලීම, අදෝස කියන්නේ මෛත්‍රී සිත, සමහර විට ක්‍රියාත්මක වන අමෝහ සිත තමයි ප්‍රඥාව. ඒ කියන්නේ විපාකයක් තිබෙනවා කියලා දැනගෙන හඳුනා ගැනීම. දැන් මොකද්ද වෙන්නේ? හේතුපත්‍ය නැවත ක්‍රියාත්මක කරනවා කුසල කාණ්ඩේ. ඉස්සෙල්ලා අකුසල කාණ්ඩේ, දැන් කුසල කාණ්ඩේ. අලෝභ, අදෝස, අමෝහ කියන මුල් තුනම අර දානය දෙන පුද්ගලයාගේ සිතට පච්චුප්පන්න ආධාර ලබා දීම, ශක්තිමත් වීමටත් පිහිටා සිටීමටත්. එතකොට ඒ මුල් නිසා තමයි ස්ථාවරත්වය පවතින්නේ මේ සිතෙත් විසිරෙන්නේ නැතුව. මම මේක ලබා දෙනවාමයි කියන තදින් පිහිටීම සිදුවනවා. ඒ අනුව ඒ හිතන්න මේක දෙනවාමයි මෙහෙම කරනකොට තවත් දුරටත් ශක්තිමත් වීම සිදුවනවා. ඒ මුල් ටිකම තමයි. ඒකෙන් ලැබෙන කුසල ශක්තිය තමයි පසුව විපාකයක් බවට බලවත් වෙන්නේ. එතකොට ඔබට ප්‍රශ්නයක් එනවා. දැන් හේතු සහිත ඒවා ගැන කිව්වා, මුල් සහිත ඒවා ගැන කිව්වා. එතකොට හේතු නැති මුල් නැති සිත් නැද්ද? තියෙනවා. ඒව ගැනත් අපි ධර්මයේ සඳහන් වෙනවා. ඒවට කියන්නේ අහේතුක චිත්ත කියලා. ඒකට උදාහරණයක් ගත්තොත් එහෙම අපි පළවෙනි දේශනාවේ කතා කරා මලක් දැකීමෙන් පස්සේ ඒ මල මුලින්ම ඇහැට ගැටෙන අවස්ථාව. මොහොත. අර දැකීම කියන එක චක්කු විඥානය. ඒ සිත තමයි අහේතුක සිත කියලා හඳුන්වන්නේ. ඒ කියන්නේ ඒ සිතේ ලෝභ, දෝෂ, මෝහ, අලෝභ, අදෝස, අමෝහ කියන මුල් හයෙන් එකක්වත් තාම ක්‍රියාත්මක වෙලා නැත. ඒක නිකම්ම දැකීමේ මාත්‍රයක් පමණයි. ඒක විපාකයක්. ඒ කියන්නේ දැන් උපමාවක් වශයෙන් ගත්තොත් එහෙම දැන් මුල් සහිත සිත අපි කිව්වේ පොළවේ හයි වෙලා තියෙන ලොකු මහා වෘක්ෂයක් කියලා. එතකොට අහේතුක සිතක් කියන්නේ හුළඟට පාවෙලා යන පොඩි නිකන් පුළුන් රොදක් වගේ සිද්ධියක්. ඒකට මුලක් නැහැ, ස්ථාවරත්වයක් නැහැ, ශක්තියක් නැහැ. ඒක ආපු ගාම නැති වෙලා යනවා. ඒක හරිම දුර්වල තත්ත්වයක්. මෙන්න මේවා පැහැදිලි කිරීමේදී තමයි ඔබට චිත්තචෛතසික රූප කියන යන්හි වඩා ගැඹුරක්, කොයි ආකාර ගැඹුරක්ද මේ ප ဋ ාණයෙහි සදාන් කරලා තියෙන්නේ කියලා හොඳින් වටහා ගැනීමට හැකියාවක් ලැබෙනවා. එතකොට හේතුපත්‍ය ක්‍රියාත්මක වෙන්නේ සහේතුක සිත්වලට. සහේතුක කියලා කියන්නේ මුල් සහිත. අහේතුක සිත්වලට මේ ප්‍රත්‍ය අදාළ වන්නේම නැත. එතකොට අපේ කර්ම බලවත් වන්නේ මොන ආකාරයෙන්ද? කර්ම බලවත් වීම සිදුවන්නේ විපාක දෙන්නේ, ශක්තිමත් වෙන්නේ ඒ කර්ම කරන සිතේ. ඒ කියන්නේ මුල් සහිත සිතේ, හේතු සහිත සිතේ. ප ဋ ාණයේ හේතු කියන්නේ විශේෂ මුල් හයකට මොනවද? ලෝභ, දෝෂ, මෝහ, අලෝභ, අදෝස, අමෝහ. හේතුපත්‍ය කියලා කියන්නේ මේ මුල් හය Taman එක්කම එකට උපදින සිතට සහ චෛතසික වලට ගහක මුලක් වගේ ආධාර වීම. ශක්තිමත් පෝෂණය වීමටත් පිහිටා සිටීමටත්. මුල් නැති සිත් වලට තමයි අහේතුක සිත් කියන්නේ. ඒ කියන්නේ දැකීම මාත්‍රය, ඇසීම මාත්‍රය අනාදී. භාගතුන් වහන්සේ පවා බාහ්‍ය දාර්ශනිකයට වදාලේ දිත්තේ දිත්ත මත්තම් භවිස්සති. සුතේ සුත මත්තම් භවිස්සති. මුතේ මුත මත්තම් භවිස්සති. විඤ්ඤාතේ විඤ්ඤාත මත්තම් භවිස්සති. බාහ්‍ය මෙන්න මේ ආකාරයෙන් දැකීම මාත්‍රේ නවතින, ඇසීම මාත්‍රේ නවතින, දැනීම මාත්‍රේ නවතින, සිතීම මාත්‍රේ නවතින. ඒ කියන්නේ විපාක මට්ටමේ නැවතිලා තියෙන්නේ. එතකොට අපේ කුසල් හෝ අකුසල් සිත් බලවත් වෙන්නේ මොනවයින්ද? ඒ වාගේ මුල් ශක්තිමත් වන තරමට. ඒ කියන්නේ හේතු පත්‍ය ක්‍රියාත්මක වන ආකාරය අනුව තමයි ඒක බලවත් වීම සිදුවන්නේ ඒ සිත්වල. සිතකට නිකම්ම හිස් අවකාශයේ තනියම පවතින්න බෑ. දකින්න සිතක් තියෙනවා නම් දකින්න දෙයක් තියෙන්න ඕන. දකින්න දේ තමයි රූපය. අහන සිතක් තියෙනවා නම් අහන දෙයක් තියෙන්න ඕන. අහන දේ තමයි ශබ්දය. කල්පනා කරන සිතක් තියෙනවා නම් කල්පනා කරන දෙයක් තියෙන්න ඕන. ඒක තමයි අදහසක්, සිතුවිල්ලක් කියලා කියන්නේ. දැනෙන දෙයක් දැනෙන සිතක් තිබෙනවා නම් ඒ දැනෙන දෙයක් තියෙන්න ඕන. ස්පර්ශයක්, ගන්ධයක්, හෝ රසයක් හැටියට. අන්නේ දැනගන්න දෙයට සිතට අසුවන අරමුණට තමයි අපි ධර්මයේ කියන්නේ ආරම්මණය කියලා. එතකොට මේ කතා කරන්න යන්නේ ආරම්මන පච්චය. ආරම්මණය කියන්නේ අරමුණ. පච්චය කියන්නේ උදව් වීම, සම්බන්ධ වීම. උදාහරණයක් වශයෙන්, උපමාවක් වශයෙන් ගත්තොත් එහෙම ආරම්මණය කියන්නේ චුම්බකයක් නම් සිත කියන්නේ යකඩ කෑල්ල. මොකද වෙන්නේ? අර චුම්බකය අරමුණ යකඩ කෑල්ල කියන සිත Taman වෙතට ඇදලා ගන්නවා. අරමුණක් අපි හිතමු ශබ්දයක් කියලා. ඒ ශබ්දයක් පහළ වෙනකොටම ඒක චුම්බකයක් වගේ අපේ සිත ඒක කන හැටියට නියුගඩ කරන්නේ. සෝත විඥානය ඒ පැත්තට ඇදලා ගන්නවා. එතකොට අපි කියනවා සිත පහළ වුණා. අපේ අන්ධ මිනිස්සෙක් අපි හිතමු වයසක සහ සැරෑටියක්.
එතකොට මේ මිනිස්සු සැරයටිය පාවිච්චි කරන්නේ ඇවිදින්න පහසු වෙන්නත් මග හොයා ගන්නත්. එතකොට මේ සිත කියලා කියන්නේ අර තනියම හිට ගන්න බැරි මිනිස්සයා වගේ. ආරම්මණය කියලා කියන්නේ අර බිමට හේතු කරගෙන බිමට තල්ලු කර කර බල බල යන වාරුවක් දෙන සැරයටිය. ඒක තමයි ආරම්මණය. එතකොට අර මිනිස්සයාට අර අන්ධ මිනිස්සයාට පණ නැති පණ අමාරු වයසක මිනිස්සයාට සැරයටිය නැතුව තනියම හිට ගන්න පුළුවන්ද? බෑ. මේ මිනිස්සයා ඒක මත වාරු අරන් ඉන්නේ. අනේ වගේ සිතටත් අරමුණක් කියන වාරුව නැතුව තනියම පහළ වීමට නොහැකි. ඒතර පච්චය ගැන ප්‍රත්‍යය අරමුණ තමයි රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම. ඵලය තමයි එතනින් පච්චුප්පන්න වෙන ඵලය. ඒ අරමුණ දැනගන්නා සිත සහ එහි ඇති චෛතසිකය. දැන් මේක කොයි වෙලාවද ක්‍රියාත්මක වන්නේ? මේක තමයි ප ဋ ාණයේ කියන සරලම සහ නිරන්තරයෙන් ක්‍රියාත්මක වන ප්‍රත්‍යය. ඔබ මේ දැන් මගේ හඬ අහගෙන ඉන්නවා. ශබ්දයක් මම පිට කරනවා. ඒ ශබ්දය අහගෙන ඉන්නවා. පච්චය වෙන්නේ ආරම්මණය වන්නේ මගේ හඬ. ඒක ශබ්ද ආරම්මණයක් හැටියට තමයි හටගන්නේ. පච්චුප්පන්න වන ඵලය වන එක තමයි සෝත විඥානය. ඇසීමේ සිත. මගේ හඬ චුම්බකය, ඔබේ සිත යකඩය ඇදලා අරන් තියන්නේ. ඒකයි ඔබට ඇහෙන්නේ. ඔබ දැන් මේ මම කියන දේ මේ වෙලාස්තාවේදී කල්පනා කරනවා. අතට පච්චය වන්නේ මොකද්ද? ආරම්මණය වන්නේ මොකද්ද? මම කියපු අදහස. ධම්මාරම්මණයක් හැටියට තමයි ඉන්නේ. අතට පච්චුප්පන්න වෙන්නේ මොකද්ද? ඵලය වෙන්නේ මොකද්ද? මනෝවිඥානය. කල්පනා කරන සිත. අර අදහස කියන එක තමයි වාරුව වන්නේ. ඔබේ සිත තමයි අන්ධ මිනිස්සයා. ඒ මගේ අදහසට හේතු වෙලා සිටිනවා. අපි දැන් ඔබ ඊයේ වෙච්ච දේක් මතක් කරනවා. ආරම්මණය වෙන්නේ මොකද්ද? අතීත අරමුණක්. ඵලය මොකද්ද? මතකය ගැන පහළවන සිත. අපි දැන් ඔබ නිවන් අරමුණු කරනවා. පච්චය වෙන්නේ මොකද්ද? නිවන. පච්චුප්පන්න වෙන්නේ මොකද්ද? මග්ග චිත්තය, ඵල චිත්තය, ලෝකෝත්තර සිත. දකද ලෝකේ තියෙන ඕනම රූපයක්, දෙයක්, ශබ්දයක්, අතීතයක්, අනාගතයක්, සංකල්පයක්, ඕනෑම පඤ්ඤප්තියක් අන්තිමට නිවන පවා සිතකට තමයි අරමුණු වෙන්න පුළුවන් නම් ඒ මොහොතේ ඒක ආරම්මන පච්චයෙන් තමයි අරමුණු වීම සිදුවන්නේ. අපි ඊළඟට ගමු අධිපති පච්චය. මේක ගැටියෙන් තේරුම් අරගෙන ගියාම හොඳටම ඇති ප්‍රමාණවත් සරල අදහසක් ගත්තා නම් ඇති අපිට සිතුවිල්ලක් ඊළඟ පාර එනකොට ඒක මොන ආකාරයේ සිතුවිල්ලක්ද කියලා නිකන් දල වශයෙන් අවබෝධයක් තිබ්බනම් හොඳටම ඇති. දැන් මේ අධිපතිපච්චය කියන එක තමයි සාර්ථකත්වයේ ජීවිතයක භාවනාවට ඒ වගේම තමයි විනාශයට කෙලින්ම සම්බන්ධ වෙන ප්‍රත්‍යයක් තමයි අධිපතිපත්‍ය කියන්නේ. ප්‍රධානියෙක් ලෙස උදව් වීමක් වගේ හරියට. නිකම්ම චෙයාමන් කෙනෙක් වගේ සභාපතිවරයෙක් වගේ. එතකොට මේ සභාපති හරිම බලවත්. එයා නැගිටලා කතා කරනකොට අනිත් 19 දෙනාම නිශ්ශබ්දව තමයි සිටින්නේ සාමාන්‍ය කමිටියක. ඒ වගේම තමයි මේ අධිපතිපච්චයේ ක්‍රියාකාරකමත් සමානයි. මේ අධිපතිපච්චයෙන් තමයි දිශානතිය තීරණය කිරීම සිදු කරන්නේ. එතකොට පච්චය කියන හේතුව තමයි අර සභාපති. එතකොට ඵලය මොකද්ද? අර වාඩිලා ඉන්න ඊතුරු 20 දෙනා චිත්තචෛතසිකයන්. එතකොට අභිධර්මයේ සඳහන් වෙනවා මේ සතර අධිපති කියලා. ඒ කියන්නේ 4 දෙනෙක් ඉන්නවා මූලිකත්වය ගැනීමට හැකි. අභිධර්මයේ සඳහන් වෙනවා මේ අධිපති ලක්ෂණ සහිත 4 දෙනෙක් ගැන. ඒ 4 දෙනා තමයි ඔබ දන්නවා ඡන්ද, චිත්ත, විරිය, විමර්ශා කියලා හඳුන්වා දෙන්නේ. ඡන්දය කියලා කියන්නේ කැමැත්ත සහ බලවත් වමනාව වශයෙන් දැන් අපිට හිතෙන්නේ මම මේක කරනවාමයි. ඒක අනිවාර්යයෙන්ම කරනවාමයි වගේ. වීරිය කියලා කියන්නේ ඒකට යදන උත්සාහය. චිත්තය කියලා කියන්නේ ඒ සිත, අවධානය. විමර්ශා කියලා කියන්නේ ප්‍රඥාව සහ විමසීම. මේක ඇත්ත නැත්ත හොයනවා කොහොම හරි මේකේ අවසානයක් කරා ළඟා වෙනවා කියලා අපි නිර්වාණ මාර්ගයේ වුණත් යොදා ගන්න මෙන්න මේක තමයි අධිපතිපච්චයෙන් තමයි අපිට මේ නිවැරදි මාර්ගය හොයන්න අපිව දිශානතියට හරවලා තියෙන්නේ. දැන් මේ සභාපතිවරුන්ගේ 4 දෙනෙක්ගේ ලක්ෂණ 4ක්. හැබැයි මේ එක සභාපතිවරයෙක් ඉන්නකොට තව සභාපතිවරයෙක් කතා කරනවද නැත්ද? එක කමිටුවක ඉන්න එක සභාපතිවරයෙක් පමණයි. දැන් අපි හිතමු මොකක් කර රේස් එකක දුවන්න කෙනෙක් ඉන්නකොට ඒ පුද්ගලයා අර දුවන්න පටන් ගන්න ආරම්භක ස්ථානයේ ඉන්නකොට ඒ පුද්ගලයාගේ මුළු හිතේම තියෙන්නේ මොකද්ද? මේක මම දිනනවම තමයි වෙන කෙනෙක් දිනන්න ඕන කියලා නිකන් දල අදහසක්වත් තියෙද නැත. අන්න ඒකට තමයි කියන්නේ ඡන්දය කියලා. එතකොට දැන් දුවන තරංගයේ භාගයක් දුවල ඉවර වෙලා දැන් එයාගේ පෙනහළු පිච්චෙනවා වගේ හරි අමාරුයි කකුල් පන නැහැ. එයාගේ හිත කියනවා නවත්තපන්. නමුත් නවත්තන්න පුළුවන්ද? බෑ. එතකොට මොකද්ද වෙන්නේ? විරිය කියන එක
අවදිවීමට පත්වෙලා විරිය සභාපතිවරයා ඒ ස්ථානයට පැමිණෙනවා. එතකොට වීර්යයෙන් යුතුව ඉතුරු ටික කොහොම හරි අදගෙන යන්න තමයි උත්සාහ කරන්නේ. දැන් එතන භාවනා කරන යෝගියෙක් ආනාපානසතිය වඩනවා. දැන් ලොකු ඕනකමක් තියෙනවා. මේක වෙල ඡන්ද අධිපතිය නෙමෙයි. මේක වෙනසක් තියෙනවා මෙතන. මෙතන වැඩ කරන්නේ චිත්තාධිපති, චිත්ත සභාපති. දැන් මෙතන සභාපති වෙලා තියෙන්නේ මොකද්ද? ඒකාග්‍රතාවය කියන එක. දැන් අපි උනක් කියන්නේ එක තැනක ඉඳගෙන දොරටු හය දිහා බලාගෙන සිටින්න කියලා. මෙන්න මෙතනදී තමයි චිත්තාධිපති චිත්ත කියන එක ක්‍රියාත්මක වෙන්නේ. ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන එකේ චිත්ත ක්‍රියාත්මක වීම තමයි ඔබ ඔය අත්දකින්නේ භාවනා කරන කට්ටිය දන්න හොඳට. ඒතර විමර්ශා කියලා කිව්වන් පස්සේ ද ප ဋ ාණය දැන් අපි කියලා දෙනවනේ. තේරුම් කරනවානේ. ඒක උත්සාහ දැන් මම පහදනකොට ඒක තේරුම් ගන්න ඔබ උත්සාහ කරනවානේ. හේතු විමසනවා මුල ඵල සේරම විමසනකොට අන්න ඒක තමයි කියන්නේ ප්‍රඥාව ක්‍රියාත්මක වෙනවා. විමර්ශාධිපති ඡන්ද චිත්ත විරිය විමර්ශය ආකාරයෙන් තේරුම් ගැනීම තමයි සුදුසු. දැන් මේක කුසල පැත්තට අකුසල පැත්තට දෙආකාරයෙන්ම ක්‍රියාත්මක වෙනවා. නමුත් කුසල පැත්තට මේකෙන් හතරෙන් එකක්වත් දිනු කර ගන්න පුද්ගලයාට තමයි ගැලවීම අතරම සාක්ෂාත් කර ගන්නට හැකිවන්නේ. දැන් නැවත බැලුවොත් එහෙම සිතට ශක්තිය ලබා දීමට හේතුපත්‍ය ක්‍රියාත්මක වුණා. සිතේ ස්ථාවරභාවයට එපට සිතට වාරුවක් ගැනීම සඳහා ආරම්මන ප්‍රත්‍ය ක්‍රියාත්මක වුණා. සිතට නායකත්වයක් දීම සඳහා අධිපති ප්‍රත්‍ය ක්‍රියාත්මක වුණා. ඒ තව ප්‍රමාණවත් නැත. මොකද සිතක් කියන්නේ එක තැන තියෙන දෙයක් නෙවෙයි. එතකොට අපි දැන් කියනවා අපිට ඇමරිකාව ගැන හිතුවොත් මේ අවස්ථාවේදී අපි ඇමරිකාවේ ඉන්නේ. ඒ අඟහරු ලෝක ගැන හිතනොත් අපි අඟහරු ලෝකේ ඉන්නේ. එතකොට හිත කියන එක ඊටාම වේගවත් ගලාගෙන යන දෙයක්. එතකොට මේ ගලාගෙන යෑම පවත්වා ගැනීමට තමයි ඊළඟ ප්‍රත්‍යයන් දෙක කතා කරන්න වෙන්නේ අනන්තර සහ සමානන්තර පච්චය කියලා. දැන් සිත කියන්නේ ගඟක් කියන උපමාවට ගන්නවට වඩා සිත කියන්නේ නිකන් අර ඉස්සර පරණ චිත්‍රපටවල තිබුණ මේ ෆිල්ම් පටි අන්නේ ෆිල්ම් පටි තීරු සහිත එකක් වගේ එකක් පසුපස එකක් පසුපස එකක්. අර වඳුරෙක් වැලක් අතාරලා ඊළඟ වැල අල්ල ගන්න ගමන් අනිත් වැල අතාරිනවා කියලා කියන්නේ සඳහන් වන්නේ අන්නේ ආකාරයෙන්. එතකොට චිත්තක්ෂණයක් කියලා කියන්නේ එක ෆිල්ම් තීරුවක්. ඒ තීරුව ඇතුලේ තියෙනවා උපාදය, ටිතිය, භංගය කියන තුනම. කොටස් තුනම. එතකොට දැන් අපිට මේ සාමාන්‍යයෙන් මොකක් හරි සිතුවිල්ලක් ඇවිල්ලා සිතුවිලි ස්කන්ධරාවක් එකට එනකොට ඒ ඔක්කොම එකම එකට සමානව තමයි එන්නේ දිගටම. අන්නේ හේතුව වන්නේ චිත්තක්ෂණයක් අතර හිඩසක් නැති නිසා. ඔන්න හිඩසක් නැති සම්බන්ධයට තමයි කියන්නේ අනන්තර පච්චය කියලා. අන් කියලා කියන්නේ නැත කියලා, අන්තර කියලා කියන්නේ හිඩස. හිඩසක් නැති සම්බන්ධය. දැන් රිලේ එකක් දුවනවා කියලා හිතන්නකො අර මේ 100 වැඩි කිරීම 4 වගේ. රිලේ ටීම් එක දුවනවා, පළවෙනි එක්කෙනා දුවනවා, අර බැටන් එක දුවගෙන ඇවිල්ලා එයා තමයි දෙන්නේ. පළවෙනි සිත ගෙනල්ලා දෙනවා දෙවෙනි එක්කෙනාට. යෂ්ටිය. පළවෙනි එක්කෙනා අතාරින මොහොතේම දෙවෙනි එක්කෙනා ඒක ගන්නවා දුවනවා. තුන්වෙනි එක්කෙනා ගන්නවා දුවනවා. හතරවෙනි එක්කෙනා ගන්නවා දුවනවා. එතකොට පළවෙනි කෙනාගේ අතින් නිරුද්ධ වෙනකොටම දෙවෙනි කෙනාගේ අතේ සමුදය වෙනවා. එතකොට සමානන්තර පච්චය කියන්නේ මොකද්ද? හොඳින් ඉඩ දීම. එතකොට කෙනෙක් අහන්න පුළුවන් සමානන්තර කියන්නේත් අනන්තරය වගේම එකක් නේද කියලා. මේ ප්‍රත්‍ය දෙකම 99.99%ක්ම එක වගේ තමයි. සමානන්තර කියලා කියන්නේ අනන්තර වගේම තමයි. අනන්තර කියන්නේ හිඩසක් නැහැ කියන එක. සමානන්තර කියලා කියන්නේ හිඩසක් නැති අවස්ථාවන් වලදී පවා එකම ගැප් එකක් තියෙන්නේ. ගැප් එකෙන් ගැප් එක එකම නිසියාකාර ඉඩදීමකින් යුතුව තිබෙන එකට තමයි කියන්නේ සමානන්තර කියලා. අතට භාගතුන් වහන්සේ වචන දෙකක් පාවිච්චි කරලා තියෙන අනන්තර සමානන්තර කියලා. හිඩසකුත් නැහැ. හැබැයි පිළිවෙලකුත් තියෙනවා. අන්තරය යෙදෙන සෑම තැනකදීම සමානන්තරයත් යෙදෙනවා. එතකොට එකම කාර්යය විස්තර කිරීම සඳහා යොදා ගන්න සමාන පද දෙයක් වගේ කියලා අපි තේරුම් ගැනීම තමයි සුදුසු. අපි දැන් චිත්ත වීතියක් උදාහරණට අරන් බලුවොත් එහෙම දැන් අපි ඉස්සෙල්ලම කිව්වේ මුලදී කිව්වේ අර මේ ඔබ අලුත් ෆෝන් එකක් දැක්කයින් පස්සේ ක්‍රියාත්මක වන ආකාරය චිත්ත වීතිය. අතට අපි නිකන් හිතලා බලන්න ඔබේ හිත නිකම්ම තියෙන අවස්ථාවට කියනවා භවාංග කියලා. ඒක තාම මොකද හටගෙන නැතුව කොහේ තියෙනවා භවාංගයේදී. ෆෝන් එකේ රූපය ඇහැට ආව විතරයි අර භවාංග සිත නැති වුණා දැන්. ඒක නැති වුණ ගමන්ම අනන්තර පච්චයෙන් ආවර්ජන සිත පහළ වෙනවා දැන්. ආවර්ජන සිත නැති වුණ ගමන් අනන්තර පච්චයෙන්ම චක්කු විඤ්ඤාණ කියන සිත පහළ වෙනවා. දැන් දැකීම නැති වුණා. ඒ යෂ්ටිය දුන්නා අනිත් කෙනාට. ඒකට කියනවා සම්පටිච්ඡන්න සිත කියලා. දැන් දැන් මේක රිලේ එකක් කියලා හිතන්නකෝ. සම්පටිච්ඡන්න සිත කියලා කියන්නේ පිළිගැනීමේ සිත. එතකොට දැන් මේ ඊළඟට මේක රිලේ එකක් කියලා හිතුවෙන් පස්සේ පිළිගැනීමේ සිත ඊළඟට නැති වෙනවා.
ඒ යෂ්ටිය දෙනවා කාටද? සම්තිරණයට. සම්තිරණ කියලා කියන්නේ මොකද්ද? විමසීම. ඊට පස්සේ රිලේ එකේ විමසීමේ සිත නැති වෙනවා. ඒකේ යෂ්ටිය දෙනවා වොත්තපණයට. වොත්තපණය කියලා කියන තීරණය කරන සිතට. දැන් ඊළඟට මොකද්ද වෙන්නේ? තීරණය නැති වෙනවා. තීරණයේ යෂ්ටිය දෙනවා ජවන සිත් වලට. ජවන සිත් කියන ලෝභ සිත් වලට. පළවෙනි ජවනය නැති වුණා. ඒකේ යෂ්ටිය දුන්න දෙවෙනි ජවනයට. ඔන්න ඔය ආකාරයෙන් එකක් කියරෙද්දී එකක් අරගෙන ඊළඟ කෙනා දුවන්න පටන් ගන්නවා. සම්පූර්ණ චිත්ත වීතිය හරියට රිලේ දුවන ඔය වගේ වැඩක්. එතකොට මේ සම්පූර්ණ චිත්ත වීතියම බැඳලා එකට අල්ලගෙන ඉන්නේ කිසිම වෙනසක් නැතුව ඒ දම්බල් පුරුක් ටික එකම ප්‍රමාණයෙන් තබාගෙන සිටින්නේ මේ අනන්තර සමානතර ප්‍රත්‍ය දෙක විසින්. මේක ඇත්තටම සෑහෙන්න වැදගත්. අපේ මායාව තියෙනවනේ. අපිට මම කියලා එක දිගට ඉන්න කෙනෙක් ඉන්නවනේ පොඩි කාලේ ඉඳන් හිටපු. ගඟක් ගලනවා වගේ අපිට හිතෙන්නේ මේක මේ ගඟක් ගලාගෙන යන ආකාරයෙන් මම හිටියා එදා ඉඳන්ම මම හිටියා. අන්නේ මායාව පෙන්වන්නේ මෙන්න මේ ප්‍රත්‍ය දෙකේ. අතර මේක මේ අනාත්ම ලක්ෂණය කියන අනත්ත් ලක්ෂණ කියන එක තේරුම් ගැනීමට හොඳම තැනක් ඇත්තටම. දැන් දකින්න සිත කියන පළවෙනි සිත සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙන්න ඕන පිළිගන්න සිත එන්න. දැක්ක කෙනා නෙවෙයි පිළිගත්ත කෙනා. දැක්ක කෙනා ඒ මොහොතේම මැරලා ඉවරයි. පිළිගන්න කෙනා ඊළඟට ඉපදෙනවා. නමුත් අපිට එහෙම වෙනසක් තේරෙන්නේ අපිට හිතෙන්නේ දැක්ක කෙනාම තමයි මේ සදාකල් ඉන්නේ. ඒ මොකද මේ අනන්තර ප්‍රත්‍යයෙන් බැඳිලා සමානන්තරයෙන් මේ පිළිවෙලකට හදලා තියෙන නිසා. දැන් මොකද අපි දැන් තේරුම් ගත්තා සිතට ශක්තිය දෙනවා හේතුපත්‍යයෙන්, සිතට අරමුණක් ලබලා දෙනවා ආරම්මන ප්‍රත්‍යයෙන්, සිතට නායකයෙක් ලබලා දෙනවා අධිපතිපත්‍යයෙන්, ඊළඟ සිතට ඊට දෙනවා අනන්තර ප්‍රත්‍යයෙන් සමානන්තරව. අප දැන් ධම්ම සංගණියේදී කිව්වනේ මේ සිත ඇතුලේ අමුද්‍රව්‍ය 19ක් විතර තියෙනවා කියලා. අර ෆෝන් එකට ආස කරපු සිත් ගැන කතා කිරීමේ. එතකොට සිත තියෙනවා, ලෝභය තියෙනවා, වේදනාව තියෙනවා, සංඥාව තියෙනවා, චේතනාව තියෙනවා. ඒ වගේම තව ගොඩාක් මට්ටම් තිබෙනවා. දැන් කෙනෙක් අහන්න පුළුවන් මේ ඔක්කොම අමුද්‍රව්‍ය එකට ඇලෙන්නේ කොහොමද? වේදනාව පහළ වෙලා ඊට පස්සේ සංඥාව පහළ වෙලා අන්නේ ආකාරයෙන් කොහොමද එකටම ඇලෙන්නේ? ලෝභ සිත පහළ වෙනවා කියලා කියන්නේ ලෝභය සහ වේදනාව. සංඥාව ඇතුළු අර අමුද්‍රව්‍ය 19ම එකම ෂණයක් තුල එකටම ඉපදිලා එකටම ටිකක් වෙලා ඉඳලා එකපාරට නැති වෙලා යනවා. කොහොමද මේ ධර්මතාවයන් එකට ඇලෙන්නේ? එකටම ඉපදීම සහ එකටම බැඳීම කියලා කියන්නේ සහජාත. එතකොට සහජාත පච්චය ගැන තමයි මේ කතා කරන්නේ අපි. සහ කියලා කියන්නේ සමග, එකට කියන එක, ජාත කියලා කියන්නේ ඉපදීම. සහජාත පච්චය කියන්නේ එකට ඉපදීමෙන් උදව් වන. දැන් පච්චය කියලා කියන්නේ උදව් වීමනේ. හේතුවෙන් උදව් වෙනවා, ආරම්මණයෙන් උදව් වෙනවා, කම්මයෙන් උදව් වෙනවා, අධිපතියෙන් උදව් වෙනවා, උදව්ව. මේක තමයි ඇත්තට මේක මොහොතක යථාර්ථය එකටම බැඳලා තියෙන මහා බලවේගයක් මේක. සහජාතය තේරුම් ගැනීම සඳහා හොඳම උපමාව තමයි මම උපමා දෙකක් දෙන්නම්. පහන සහ එළිය. මේක වෙල ප ဋ ාණයේ සම්භාව්‍ය උපමාවක්. හිතන්න ඔබ තෙල් දාලා පහන් තිරයක් දාලා පහනක් පත්තු කරනවා. දැන් ඔබ කියන්නේ අර පහන් සිලුව පත්තු වෙන්නේ මුලින්ද ආලෝකය එන්නේ මුලින්ද? පත්තු වෙන්නේ පස්සේද ආලෝකයද පස්සේ එන්නේ? පහන් සිලුව හට ගන්න මොහොතේම තමයි ආලෝකය කියන එකත් ඇති වෙන්නේ. උණුසුම කියන එකත් ඇති වෙන්නේ. අතට පහන් සිලුව කියන්නේ හේතුව, ආලෝකය කියන්නේ ඵලය. ආලෝකයට අර පහන් සිලුව නැතුව පවතින්න පුළුවන්ද? බෑ. ඒ දෙක එකටම ඉපදෙන්නේ. එකටම පවතින්නේ. අන්නේ ඒකට ඉපදීමට ආධාර වීම තමයි කියන්නේ සහජාත කියලා. දැන් බෝඩින් කාමරයක යාළුවෝ ඉන්නවා කියලා හිතන්නකෝ. යාළුවෝ 4 දෙනෙක් ඉන්නවා ABCD කියලා. එකම බෝඩින් කාමරයක. ඒගොල්ලෝ ගිවිසුමක් ගන්නවා අපි 4 දෙනා කාමරයට ඇතුල් වෙන්නේ එකම දවසේ එකම වෙලාවේ. අන්න සහජාත උපාදය, සහජාත පච්චය. කාමරෙන් එළියට යන්නෙත් එකම වෙලාවේ එකම දවසේ. අන්න එතකොට තමයි සහ නිරෝධා. සහජාත ස්වභාවය සමග එන නිරෝධයට සහ නිරෝධා. එතකොට මේ සහජාත කියන යාලුකම ප්‍රධාන තැන් තුනක ක්‍රියාත්මක වෙනවා. සිත සහ සිතුවිලි අතර, සිත සහ ශරීරය අතර, ශරීරය සහ ශරීරය අතර. ද සිත සහ සිතුවිලි අතර කිව්වයින් පස්සේ අර අපි කතා කරපු බෝඩින් යාළුවන්ගේ කතාව වගේ තමයි. සිත Taman එක්ක එකට උපදින චෛතසික වලට සහජාත පච්චයෙන් උදව් වෙනවා. චෛතසික ටිකත් ආපහු සිතට සහජාත පච්චයෙන් උදව් වෙනවා. සිත සහ ශරීරය කියලා කිව්වෙන් පස්සේ නාම රූප. මේක ටිකක් පුදුම තැනක්. මොකද අර ලෝභ සිත තියෙනවනේ ෆෝන් එකට ආශ්‍රය හිතුන සිත. ඒක පහළවන ෂණයේදීම ඒ සිත
ඔබේ ශරීරයේ රූප භෞතික වශයෙන් රූප පල ටිකක් හදනවා. එතකොට ඒ සිත නාමය ඔබේ ශරීරයේ රූප ටිකක් හදනවා ඵලයක් හැටියට. ඒවට කියන චිත්තජ රූප කියලා. උදාහරණයක් ලෙසට ඔබට කේන්ති ගියා. කේන්ති ගිය සිත පහළ වුණා. ඒ පහළ වීම ෂණයේදීම ඔබේ මූණ රතු වෙනවා. ඇඟ වෙවුලනවා. අර මූණ රතු වීම පහළ වීම මූණ රතු වීම රූපය පහළ වුණ කේන්තිය සිත. දෙකම එකටමයි ක්‍රියාත්මක වන්නේ සහජාත සම්බන්ධයෙන්. දැන් ඊළඟට තුන්වෙනි එක ගත්තොත් ශාරීරිය සහ ශරීරය රූප මේක නිකන් මනසට අදාළ දෙයක් නෙවෙයි. මේක මේ භෞතික ලෝකයේ පවතින සහජාත පශ්චය නිසා වගේ සිද්ධිය. හිතන්න මේ මේසය තියෙනවා. මේක හැදිලා තියෙන්නේ මොනවෙන්ද? මහ භූත හතරෙන්නේ. පඨවි ආපෝ තේජෝ වායෝ. දැන් මේ මේසයේ තද ගතිය තියලා ඊට පස්සේ දාලන ගතිය එන්නේ ගලා යන ගතිය එන්නේ වායෝ ගතිය එන්නේ නෑ. මේ හතරම ඉපදෙන්නේ එකම වෙලාවේ. සහජාතයෙන් තමයි ඉපදින්නේ. හට ගැනීම සිදුවන්නේ. අන්නේ ආකාරයෙන් ගැඹුරින් තේරුම් ගන්න උත්සාහ කරොත් තමයි මේවා දේවල් තේරෙන්නේ. ඇත්තට මේවා තේරෙනකොට මිනිස්සුන්ට තේරෙනවා ආවුනේ මේ සිතුවිලි ක්‍රියාත්මක කරන ආකාරය මට හොඳින් වැටහෙනවා ආය. දැන් මේක මෙතනින් නවත්තමු නැත්නම් අපහසු වෙනවා දීර්ඝ වෙනොත් එහෙම ශ්‍රාවකයින්ට. ඊළඟට අපි කතා කරන්න යන්නේ අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යතාවය. ඒකට කතා කිරීම සඳහා ඊළඟ එකෙන් සම්බන්ධ වෙමු. තෙරුවන් සරණයි.